අපි ළමයි භාග ළමයි ගොඩක් ඒවා කතා කරන්නේ. එකතු කිරීම කතා කරා, අඩු කිරීම කතා කරන්නේ. ගොඩක් බුදුගුණ ගාන නම් මම ගොඩක් කතා කරා. අපි ළමයි යන් ඉතුරු කරලා. මොකද්ද මේ භාග ගුණ කිරීම. ගොඩක් ලේසියි. තව අපිට තියෙන භාග ගුණ කිරීම තියෙනවා. බෙදීම තියෙනවා තව ගණන් ටිකක් තියෙනවා. එච්චරයි. අපි අරගෙන බලන්න ඕනේ. භාග ගුණ කිරීම කියන්නේ මොකද්ද? ගුණ කිරීම කියන්නේ මොකද්ද? භාග ගුණ කිරීම අමාරුයි. එහෙම එකක් නැහැ. භාග ගුණ කිරීම ගොඩක් ලේසි. සාමාන්‍යයෙන් ලේසි වෙනවා කියන්නේ මේවයි. සාමාන්‍යයෙන් මේකේ තියෙන්නේ පොයින්ට් දෙක. පොයින්ට් දෙක උත්තර කරනවා. එහෙමත් නැහැ. මේකේ එකතු කිරීම අඩු කිරීම තරම් කිසිම අමාරුවක් නැහැ. ඒක අමාරුයි ඇත්තටම. එකතු කිරීම අඩු කිරීම මට වෙනකොට තියෙන යන කරන්න පට්ටම පොදු හරයක් ගන්න ඕනේ. මම ආකාර තුනක් කතා කරන්නේ. හරය සමාන අවස්ථාවනේ. කුඩා හරය විශාල හරය වලට අතර අවස්ථාව අනිත් එක හරය අසමාන අවස්ථාව කියලා අපි කතා කරන්නේ. අර පස්සෙන් බැරි අවස්ථාව. මේකේම නැහැ. මේක පට්ට ලේසි. මොකද කරන්න තියෙන්නේ? මොකොත් නැහැ. එක පොයින්ට් තියෙන එක පොයින්ට් තියෙන මොකද්ද? මොකොත් නැහැ. උදාහරණ එක පොයින්ට් තියෙනවා. භාගයක හඳුනා ගන්න. කියන භාග ගුණ කිරීමේදී හරයවල් වෙනම ලවේවල් වෙනම ගුණ කරන්න තියෙනවා. ඒ කියන්නේ හරයවල් වෙනම ලවේවල් වෙනම තේරෙන්නේ නැහැ. බලන්න. දෙකෙන් ගුණ කිරීම තුනෙන් පොදු හරයක් ගන්නද නෑ. මේ පට්ටලේ සීක මම කිව්වේ. එකතු කිරීම වල තියෙන පට්ටම මටත් මාත් හිරෙනවා. හදන්න බෑ පොඩ්ඩක් ආන්දරේ හරය සීනෝ මටත් ඒ ගානේ කරලා. මේ කිව්වේ බලන්න මේ දෙවරක් තුන කීයද තමයි? දෙවරක් තුන කීයද? 6නේ. මේ දෙවරක් තුන බලන්න මගේ හරල වෙනවා. දෙවරක් තුන 6යි. එක් කරක් එක කොච්චරද? වෙන කරන්නේ දැන් එහෙම කරන්නේ දැන් මේ ඔච්චර තමයි. කොහොම කරත් ඔච්චරද? ඔච්චරයි. මේකෙත් තියෙන හරයලේ පවතින. මතකනේ අපි කලින් කතා කරන්නේ. අර විෂම භාගයක් තිබ්බොත් මේ විෂම භාග බ්ලොක් නෑ. මිශ්‍ර සංඛ්‍යාවක් තිබ්බොත් ඒක පාරක විෂම භාග කරගත්තා. ඒත් දැන් එච්චරයි. මුකුත් නෙවෙයි. බලන්න. 3න් 7 ගුණ කිරීම. මේ තිබ්බ ගන්නකො. 14න් 9 තිබ්බ ගන්න ඔන්න ඕනේ අදාළ තිබ්බ ගන්න ඕනේ. සම්පූර්ණ කේසයක් තියෙනවා. ඔන්නත් තිබ්බ ගන්න. හොඳ රගන්න. ඔයාලා මතකනේ. උඩින් මෙහෙම යනවා. හරිද? මේක තා එකක් තියෙනවා. මේක තමයි අපිට පුළුවන් මේක ළමයි මේ වෙලාවෙම 14 වලට 3 කියලා ගන්න පුළුවන්. 14 වලට 3 කියලා උත්තරේ දැම්ම. 7 වලට 9 කියලා උත්තරේ දැම්ම. ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ හරයවල් වෙනම, අවයවල් වෙනම. අවුලක් නැහැ ෂේප්. හැබැයි එහෙම නෙවෙයි. එතන පොඩි අවුලක් තියෙනවා. අවුලක් නෙවෙයි. පොඩි කෙටිකමක් තියෙනවා. මොකද්ද? මෙහෙම. අපි දන්නවා යටින් හැදෙන තනිහරයක් නේද? යටින් හැදෙන තනිහරයක්. එතකොට උඩ හැදෙන්නේ තනි ලවයක් නේ. කියලා කියන එක හරි. එහෙනම් අපිට පුළුවන් වෙනවා යටින් තනිහරයක් හැදෙන ඉඳයි. උඩින් තනි ලවයක් හැදෙන ඉඳයි. හැබැයි අපිට පුළුවන් පොදු ගුණාකාර වලින් අර තුල්්‍ය භාග සීන් එක තියෙනවනේ මතකයි. මේ තුල්්‍ය භාග සීන් එක වගේ කියන්නේ අපිට කියන්නේ ඔයාලා තුල්්‍ය භාග අපිට හදාගත්තා. අර හරිය ලවේ එකම සංඛ්‍යාවෙන් බෙදලා. ඒ වගේ අපිට අපිට පුළුවන් මේ හරිය ලවේ අර කැපෙනවා කපන්න. ඒ කියන්නේ පොදු ගුණාකාර වලින් කපන්න පුළුවන්. උදාහරණයක් කියන්න මේ බලන්න හරිය ලවේ කපන්න පුළුවන් නේද? ඒක හැබැයි එකම කැපෙන්න ඕන. හරිය ලවේ දෙකම කැපෙන්න ඕන ගුණාකාරය. බලන්න මේ 3ට 3 යොග කීයද? 1යි. ඔන්න මම හරිය 3ෙන් බෙදුවා. තමයි දැන් මොකද යට තියෙන තනි හරයක් නේ. උඩ තියෙන තනි ලවයක්. එහෙනම් 9ට 3 යොග කීයද? 3ක්. තේරුණා ගන්න කියන්නේ. හරි. දැන් මම 7ට 7 යොග 1යි. දැකද? 14ට 7 යොග 2. ඔච්චරයි. ඔක දැන් කරුණාව තේරෙනවා. මම ගොඩක් අය මේක දන්නවා. සාමාන්‍ය කවුලක් ෂේප් නේ. දැන් බලන්න මෙතන තියෙන 1යි. මෙතන 3යි. මේ 2යි. 1 වරක් 2 2යි. උඩ 1 වරක් 3 3යි. එක දෙකෙන් 3යි. මම කියන්නේ මෙහෙම උත්තර කියන්න එපා. මොකද බලන්න අපි දන්නව නේද මේ මොකක්ද විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් කිරීම. දෙක දාගත්තා. 3 දෙකව කීයක් තියෙනවද? 1යි. දෙවරක් 1 2යි. 3 වෙන තව එකක් වලට 1ක් සමානයි. 1යි. 1යි දෙකෙන් ගමන් කියන්න දෙන්නේ එකතු කිරීමක් කියන්නේ. එක එකතු කිරීම දෙකෙන් එක. ෂේප් නේද? ඉතින් නම් ඔච්චර තමයි. ඉතින් ගණන් ගොඩක් හදන්න ඕනේ අත් එක ගන්න. ගණන් ගොඩක් හදන්න ඕනේ නේද? සිරකට ඕනද මම දන්නේ. මට නම් ඕනේ නැහැ. මේ බලන්න මේ අපි මොකද 3යි දෙකෙන් එක අපි ගමුකෝ. හරි. මේක අපි ගොඩ කරමු. 14න් 5 කොහොමද ඇත්ත බලන්න. කොහොමද මේ මම කිව්වා මිස් සංඛ්‍යා බැරි මම කියන හරයලයි පවතින්න ඕනේ කියලා. මොකද අපි අර හරයවල් වෙනම ලවල් තියෙන යන තියෙන්නේ. උදාහරණ අනිවාර්යෙන් මේක මොකක් කරගෙන ඉන්නවද අපි? විෂම බයක් කරගෙන ඉන්න ඕනේ. මම කිව්වා හරයලයි පවතින්නේ. උත් නේ ඔයාලා හරයලවට ලස්සන බග දෙක හදාගත්තා. වැඩ කරලා දැන් මෙච්චරයි. මේ පවතින මේක ෂේප් හරය දෙකයි. දෙවරක් 3 6යි 6 1යි 7යි ගුණ කිරීම 14න් 5. අන්න හරියලා හැම වෙලේම කැපෙන්නේ නැද්ද? එහෙම ඉතින් පොදු ගුණාකාරයෙන් කැපෙන්න මොකද කරන්නේ? ඉතින් කැපෙන්නේ ඔකට මතකද අර මුලින් හදපු ගානේ කැපුණේ. එහෙම නැහැ ඉතින් හැම වෙලේම කැපෙන්නේ නැහැ.
කැපෙනවා තිබ්බොත් අනිවාර්යෙන් කවන්න නැත්නම් අර අවුලක් නැහැ. උත්තරේ වැඩි වෙන්නේ නැහැ. හැබැයි මොකද වෙන්නේ? ලොකු හරයක ලොකු ලවයක වෙන්නේ. අපිට ඒකේ තුල්ලේ බව ගන්න වෙනවා. එන නෝන් එක බං ඉතින් චීප් වෙන්නේ ලොකු නිසා. නේ. අර දෙක එක කැපෙන්නේ නැහැ නේ. එහෙම ප්‍රශ්න නැහැ. මේ වන්නේ හැබැයි මම දැක්කා මේක 7ට 7 එකයි 14ට 7 දෙකක් තියෙනවා. වෙන කැපෙන්නේ මොනේ නේ? වෙන පුතා වෙන කැපෙන්නේ නැහැ. පොදු ගුණ කරන්නේ වෙන කැපෙන්නේ නැහැ නේ. 0 2 4යි. 1 වරක් 5 6. ඔච්චර. එහෙනම් මම කියන්නේ මම කියන්නේ එහෙම දුර කියන්නේ නැහැ කියලා. 4 ලියාගත්තා 4 එකයි. පස්ස 4ක් එක 4 4 5න් තව එකක් ඕනේ. 1 4 1. ඔච්චර තමයි. ඉතින් මොනවා කරත් ඔච්චරයි. ඉතින් මොනවා කරත් ඔච්චරයි. හරි. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ ඇත්ත කතාව. හරි ළමයි. අපි ළම ඊළඟ ළමයියා මොකද? භාග බෙදීම. ඒක කියන එක හරියන් ඉන්නේ. ළමයි මේකම කරන්න. තේරුණා නේද? මම අර මොකුත් නැහැ ඒක. ළමයි හොඳට ගන්න. මේ භාග බෙදීමට කලින් ළමයි අපි පොඩි මාට්ටුවක් කරන්න ඕනේ. ඒ මොකද්ද? හොඳට ගන්න ළමයි. භාග බෙදීමට කලින් තව පොඩි මාට්ටුවක් ගැන හිතන්න මොකද්ද? පරස්පර කියන මාට්ටුවක්. අමාරුම කියන්නේ. ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් මේ භාග පාඩම එකතු කිරීම අඩු කිරීම ඔය කොච්චර කිව්වත් මට ගේමක් ගන්න පුළුවන්. ගුණ කිරීම දැක්කම මොනවත්ම නැහැ. ගුණ කිරීම මොකොත්ම තිබ්බේ නැහැ නේද කතාව. හැබැයි මේ පරස්පරයට කේස් කරනවා නේද? මම පරස්පරය තේරෙන්නේ ඇත්තටම භාග බෙදීමක් බැරි වෙන්නේ පරස්පර බෙදීම. ඒකවද නැගිනේ. පරස්පරය බැරි නම් භාග බෙදන්න වෙයි. බෙදන්න වෙන්නේ. ඉතින් පරස්පරය එච්චරම අඩුයි. එච්චරම. ඒක කිසිම. ඒ කියන්නේ සාමාන්‍ය පරස්පරයක් ගන්න තේරෙන්නේ නැහැ. මට අමාරුයි පරස්පරය බලන්න මට ඒක දැනෙන්න කතා කරලා. ඔය කිව්වට තේරෙන්නේ නැහැ. හරි. බලන්න. මාඩුව තමයි මචං මේක. පරස්පරය. පරස්පරය. මොකද මේ කරන්නේ? නරක. කියන්න. මොකද තේරුම? කෙටි ක්‍රමයක් කියන්න. ඇත්තටම කියන්න. මේ වෙලාවේ බං ඔක්කොම දීලි ගාලා ගන්න වැඩි. හොඳට ගන්න. මේකේ සිනාදරමත් කියලා ඉන්න හොඳට ගන්න. මට කියන්න. දෙකෙන් එක. හරිද? කීයෙන් ගුණ උනාමද එක වෙන්නේ? දෙකෙන් එක කීයෙන් ගුණ උනාමද එක වෙන්නේ? උඹට මතක නම් අර ගුණ කිරීමකදී මතකද එක උනේ කොහොමද? අනිවාර්යෙන් හරය කැපුණේ ළඟදී නේද? අනිවාර්යෙන් මේක ගුණ වෙනවා කියන්නේ. දෙකෙන් එක. තේරුණාද නේද? යට මතකද මම කිව්ව ඕනම සංඛ්‍යාවකට එක තියෙනවා කියලානේ. ඔය දැක්කද? දෙකට දෙකේ වයි එකයි දෙකට දෙකේ වයි මතකනේ? දැන් හොලන්නේ කලින් දෙන්නේ මේ කරන්නේ මොකද කිව්ව කරන්නේ? දැක්කනේ? උඩ එකයි ඔච්චරයි. ගුණිත එකයි. හරි බලමු. පහෙන් තුන ගුණ වෙන්න ඕන කීයද? එක වෙන්න නම් දැන් පහෙන් තුන කීයෙන් ගුණ වුණාම උත්තරේ සමාන එක කියලා එන්නේ. මම කියන අර මම මතක කරගන්නද ගුඩි කිරේ කැපුණා. අර තුනට කැපෙන්නේ යටින් තුනක් තියෙනවා. පහ කැපෙන්නේ උඩින් පහක් තියෙනවා. තියනවා දන්නේ කියන්නේ. වෙන කිසිම එකක් වෙන්නේ නැහැ. පාට පායෝ එකයි එකයි. උත්තර එක. තියනවා දන්නේ කියන්නේ. මේ මොකද්ද මේ කරේ? ඇත්තටම මේ ගුණිත එක වෙන්නේ. ඔක තමයි මෙදින් නියමයි ගත්තොත් ගුණිත එක වෙන්නේ. හරි. ඒකේ අනිත් කතාව මොකුත් නැහැ. හරයලා මොන කරන්න තියෙන්නේ? මාරු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මම දැක්කම මම කලින් කිව්වේ දෙකෙන් එකේ හරයලා මාරු කරා මොකද වෙන්නේ? මේක දෙක වෙනවා. ඒ කියන්නේ මම කියන ඕනම සංඛ්‍යාවකට එක තියෙනවානේ. ඒක ෂේප් නේ. හරි. මම කලින් කරා පහෙන් තුන හරයලා මාරු කරා මොකද වෙන්නේ? තුනේ. ඒ කියන්නේ පරස්පරය කියන්නේ මේක නෝ. වෙන මොකුත් නෑ. දැන් ඒතර මෙහෙම වුණොත් මේ 7න් 3න් එකේ පරස්පරය ගන්න කිව්වොත් පට ගන්න මම කියන්නේ හරියටම මම කියන්නේ මෙහෙම කරන්න බෑ. අපි මිශ්‍ර සංඛ්‍යාවක් එක්ක සුළු කරන්න බෑ. හැබැයි උත්තරේ තියෙන මිශ්‍ර සංඛ්‍යාවක් තමයි. ඒක ඇත්ත. හැබැයි උත්තරේ තිබෙන මිශ්‍ර සංඛ්‍යාවකින් අපි සෙල්ලම් කරන්නේ කවුරුත් එක්කද? විෂම භාගයත් එක්ක. මම කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කියන විෂම භාගයක් මම තුන්ලිය ගත්තා. 7 3 21යි 21යි එක විදිහට 22යි. අන්න හරි. දැන් මේකේ පරස්පරය ගත්තොත් එන්නේ කීයද 22කින් 3. පට්ටලේසි නේද ළමයි. ඔක තමයි පරස්පරය කියන්නේ. කොච්චර ගත්තොත් උත්තර තමයි. දැන් මම පහේ ගත්තොත් මම ඔයාලට කිව්වා සංඛ්‍යා හදා ගන්න. අපි සංඛ්‍යාවක් ලියා ගන්න ඕනේ. හරියලා හිටින්න. මම ඔයාලට කිව්වා නේද හැම එකකින්ම කිව්වේ. සංඛ්‍යාවකට මොකද? එක තියෙනවා නේද ළමයි. මොකද හරියලා මාරු කරන්න. මේ අන්න අවශ්‍යයි. හරියලා මාරු කරන්න. ඒ කියන්නේ මේකේ පරස්පරය මේකද ඔව්. ආයි කියන්න දෙයක් නේ. තුනෙන් එකේ පරස්පරය කීයද? 3ට 1යි. කොච්චර? එතන ඔක තමයි පරස්පරය කියන්නේ. තමයි. එහෙනම් අපි දැන් යන්නේ බෙදීමට. බෙදීම නේද වේද? ගන්න. මම කියන පරස්පරය ඔක තමයි අමාරුම කියන්නේ. බෙදීම පරස්පරය බැරි කෙනෙක් මේ පුළුවන් කිසිම කෙනෙක්ට බෙදීම බැරි වෙන්නේ නැහැ. ඇත්තම තියෙන භාග ගුණ කිරීමම තමයි. හරි. මොකද්ද භාග බෙදීම. හරි බලන්න. මට ලේසි. ඇත්තටම කරන්න දෙයක් නෑ. ගොඩක් ලේසි. භාග බෙදීම. ඇත්තටම බෙදීම
පවතින්නේ නැති සීනියක් තියෙන එක. කරන් යද්දි තේරෙයි. මොකද නැහැ. බලන්න. 6න් 5 බෙදීම. අපි කමු අපි 3න් මට දැන් ඕනේ 6න් 5 බෙදන්න 3න් ගේ. තේරෙනවද මම කියන එක? තේරෙනවද කියන්නේ? හරි. හොඳට අහගන්න. මෙච්චර සීන් එක තියෙන්නේ. වෙන කරන්න දෙයක් වෙන කරන්න ඕනේ නැහැ. ඔච්චර තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හොඳට අහගෙන තියෙන්නේ එක ගානක් හොයාගත්තා ඕන කරන් හදන්න පුළුවන්. කියවන්න. වම් පැත්තේ තියෙනවා. ඒකට මොකුත් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අර වම් පැත්තට පොඩි තැනක් දෙනවා. උදාහරණයක් වම් පැත්තේ භාගෙ හිම්ම තියාගන්න. තේරෙනවද කියන්නේ? දකුණු පැත්තේ තමයි අපි දැන් වෙනස් කරන්නේ නැහැ. තේරෙනවද දැන් කියන්නේ? මේ පැත්තේ තමයි අපි වෙනස් කරන්නේ නැහැ. හොඳට අහගන්න. බෙදීම ගුණ කිරීමක් කරනවායි එහා පැත්තේ පරස්පරය ගන්නවායි දෙකම එකයි. ඒ කියන්නේ බෙදීම පදින නෑ බෙදීම කියන එක නැති වෙනවා. බෙදීම කියන එක හොඳට අහගන්න. හොඳට අහගන්න. මෙන්න මේ දෙක එකපාර ගන්නවා. ඔයා මේක බෙදීම ගුණ කිරීමක් කරනකොට අනිවාර්යෙන් මේක පරස්පරය ගන්නවා. තේරුණාද නැන්නේ කියන්නේ? ඔයා මේක දැන් මම මේ බෙදීම ගුණ කිරීමක් කරලා 3 1 කියලා ලියුවා කරද්දි සම්පූර්ණයෙන් ගන්නවද දෙනවා. තේරෙනවද කියන එක? ඔයා මේ බෙදීම ගුණ කිරීමක් කරනවායි මෙන්න මෙතන මේ දකුණු පැත්තේ තියෙන භාගේ හරියට මාරු කරනවා. දෙකම එකයි. තේරුණාද? දෙකම කියලා ගන්න කියන්නේ. එකම ටයිම් එක වෙන්න ඕනේ. ශනික වැඩක් කියන්නේ. මේක වෙනකොට මේක වෙනවා. තේරුණාද කියන්නේ? මේක හරියට මාරු වෙනවා. අනිවාර්යෙන් බෙදීම ගුණ කිරීමක් වෙලා තියෙනවා. ගුණ කිරීම බෙදීම මේ බෙදීම ගුණ කිරීමක් වෙනවා නම් අනිවාර්යෙන් මේකේ හරියලාගේ මාරු වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? අමාරු නෑ. අමාරු නෑ කියන්නේ කිව්වනේ. බෙදීම මොකද්ද? ගුණ කිරීමක් වෙනවා. ඔන්න මම බෙදීම ගුණ කිරීමක් කරද්දී හට ගාලා දකුණු පැත්තෙන් මුදෙන් හරියලාගේ මාරු කරනවා. ඔච්චරයි. හරි. මතක් කරගන්න. එකයි. මොකද 3ට එක. එකනේ හරියලා මාරු කරා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? දකුණු පැත්තේ මොකක් ගන්නද? පරස්පරය ගන්න කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? එහෙනම් මෙච්චර ගන්න තියෙන්නේ. ඔයාට භාග දෙක බෙදන්න තිබ්බොත් ඔයා බෙදීම ගුණ කිරීමක් කරලා මොකද කරන්නේ මේ පැත්තේ දකුණු පැත්තේ මොකක් කරන්නද හැම වෙලේම ඒකේ පරස්පරය ගන්න එච්චරමද එච්චරම තියෙන්නේ මේ සම්පූර්ණ එක තේරෙනවා දැන් මේක කරන්න තේරෙන්නේ මම කියවනේ දැන් අපි කරන්නේ මම ගුණ කිරීම කරන්නේ ඇත්තට ගුණ කිරීම කරලා ඉතින් මේක දැන් කියන්නේ තේරෙන්නේ 3 1යි 6 3 වුණා 2යි මේ දැන් බලන්න 5 4ක් එක 5යි 2ක් එක 2යි මම කියන්නේ මේ උත්තර තියෙන්නේ එපා කියලා මතකයි දෙක ලියාගත්තා පහට දෙකේ වුණා දෙකක් තියෙනවා ඉතින් එකයි 2 2 4 1 හරියට ෂේප් එක දෙන කොච්චර උත්තර තමයි හරි කරන්න දෙන්න දෙයක් නෑ හරි ඔක තයක් හදමු හරි කොහොම බලන්න බෙදීම අපි මොනවද 8ෙන් බෙදන්න තියෙන්නේ ඉතින් දන්නේ කියන්නේ කොහොම බලන්න දැන් ෂේප් කොහොම බලන්න දැන් බෙදනවා මම කියවනේ මේ මිශ්‍රණයත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ මම කියවනේ පට ගාලා මේ මොකක් කරගන්නවද විෂම භාග කරගන්නවා තුන ලියාගත්තා 4 3 12 12 දැයි කීයද 14 ඔන්න බලන්න 14 බෙදීම 8ෙන් 4 මතකනේ කියන්නේ කොහොම බලන්න මොකුත් නැහැ මම 14 බෙදීම 3 එහෙම ලියා ගන්න මම කියවනේ වම් පැත්තට මොකොත් කරන්නේ නැහැ හොදලා ගන්න බෙදීම ගුණ කිරීමක් කරනවයි මේ දකුණු පැත්තේ පරස්පරය ගන්නවා දෙකම එකයි දෙකම එක වෙලා වෙනවා මම කියවනේ දෙක මාරු වෙන්න බෑ බෙදීම ගුණ කිරීමක් කරනකොටම අනිවාර්යයෙන් මේක මාරු කරන්න එක පටලගන්න බෑ නැත්නම් කෙලවි අපරාධය වැරදි නැත්නම් තව එක දැන් තියෙන බෙදීම දැන් තියෙන මොකද්ද ගුණ කිරීම 4 7 1යි 14 7 2යි නේ යට 3 වරක් එක 3 වෙනවා 8 2 16 මෙහෙම උතර තියන්නේ නැහැ කියලා මම කිව්වා මොකද 3 ලියගත්තා 16ට 3 වගේක් තියෙනවද පහක් තියෙනවා පස්සල 15 එකයි පස්සේ කොච්චර ළමයි ඉතින් මොකද තමයි බෙදීම කරගන්නේ හරි ළමයි එහෙනම් ළමයි අපි ළමයි මේ ඊළඟට හොම එක